රයිට් මං මොහන් ළඟට එන්නම් මේ තව ප්‍රශ්නයක් එක්ක මේ දැනුම කියන එක මම දැනුමේ යුගයේ දැන් අවසන් දැනුම කියන්නේ දැන් දැනුම් ගබඩා ඕන තරම් අපි හදලා තියෙනවා ඉස්සර අපිට සාමාන්‍යයෙන් අපේ ළඟම හිතවත් අයගේ ෆෝන් නම්බර්ස් 30 40ක් මතකයිනේ. අපි කොයින් බොක්ස් වලට ගිහලා කාසිය දාලා මතකෙන් නම්බරේ ගහනවා. දැන් ඔයාගේ අතේ තියෙනවා අනන්ත සංඛ්‍යාවක් ෆෝන් නම්බර් සේව් කරලා තියාගන්න පුළුවන් මැජික් වෑන් එකක්. තවදුරටත් ගෙදර නම්බරෙත් මේකෙන් බලලා තමයි දැන් කියන්නේ. දැන් කියන්නේ නේ ගෙදර නම්බරේ මට මතක නැහැ. ඔයාගේ නම්බරේ කියන්නේ මම ඔයාලට රින් එකක් දෙන්නම්. කියලා තමයි අපි නම්බර් එක දෙන්නේ. ඒ කියන්නේ අපිට අපේ නම්බරේවත් මතක නැහැ. ඒක නම් පොඩි ලොජික් එකක් තියෙනවා. මටම කෝල් ගන්න නැති හින්දා මම මොකටද මගේ නම්බරේ මතක තියාගන්නේ. මගේ නම්බරේ මතක තියාගන්න ඕනේ වෙන්නේ උන්නේ. හැබැයි අපි ඒ කියන්නේ දැන් අපි ඔළුවේ අපි දැන් ඔළුවේ ඉඩ දෙන්නේ නැහනේ මේ මෙමරි වලට. මෙමරි චිප්ස් හැදිලා තියෙනවා. මේ මෙමරි තියෙන්නේ දැන් ක්ලවුඩ් වල. ඔළුව මහන්සි කරන්න ඕනේ නැහැ. ඒකට ඒ එනර්ජි එකත් ප්‍රොසෙසරයට දෙන්න පුළුවන්. හાર્ඩ් ඩිස්ක් එකට දෙන එනර්ජි එක ප්‍රොසෙසරයට දෙන්න පුළුවන්. ඔළුවෙන් තව වැඩ කරන්න පුළුවන්. ඉතින් එහෙම කාලයක් තමයි ඉතින් ඉස්සරහට එන්නේ. ඔය ඔක්කොම අස්සෙනවා මෙහෙම ප්‍රශ්න. ලෝකෙ කොච්චර සංකීර්ණ වුණත් ඉවර වෙන්නේ නැති ප්‍රශ්න තියෙනවනේ. තාක්ෂණය කොච්චර දියුණු වුණත් අරින්නේ වුණත් ඔන්න ඉස්කෝලේට ගියාම එක්ක අපේ එකා තව කාට හරි ගහලා. නැත්තම් අපේ එකාව බුලි කරනවා ඉස්කෝලේ කවුරු හරි නේ කවුරු හරි දෙතුන් දෙනෙක් ඉඳගෙන බුලි කරනවා. එක්ක කවුරු හරි ගහලා. තමට අනිත් පැත්ත වෙලා අපේ එකා තමයි මැරෙයා. ගිය තැනක කාගේ හරි දතක් ගලවලා තමයි එන්නේ. යන ඉස්කෝලෙන් පේරන්ට්ලා එක්කගෙන එන්න කියනවා. දැන් මෙහෙම සිටුේෂන් එකකදී මං කියන්නේ එහෙම ස්පෙෂල් කේස් එකකදී නෙවෙයි. ඒ වගේ ඉන්සිඩන්ට් එකකදී තමන්ගේ දරුවෝ සහ තවත් දරුවෝ අතර ඇති වෙන ප්‍රශ්නයකදී ඒකේ ස්කේල් එක පුංචි වෙන්න පුළුවන් ලොකු වෙන්න පුළුවන්. එතකොට දෙමව්පියෝ හැටියට අපේ රෝල් එක හරියටම අයිඩෙන්ටිෆයි කරගන්න අමාරු සිටුේෂන් එකක් ඕක. කියන්නේ අපි එයාට I am with you කියන කොන්ෆිඩන්ස් එක දෙන්නත් ඕනේ. හැබැයි එයාගේ ප්‍රශ්න එයා විසඳ ගන්න පුරුදු වෙන්නත් ඕනේ. එයාට ජීවිතේ ආපු පළවෙනි ප්‍රශ්නේ ඒක වුණාට එන්න තියෙන අන්තිම ප්‍රශ්නේ ඒක නෙවෙයි. හැමදාම තාත්තා හරි අම්මා හරි එයා ළඟ නෑ. එතකොට එයා වැරද්දක් කළා නම් ඒකේ කොන්සික්වෙන්සස් තියෙනවා කියලා එයා ඉගෙන ගන්නත් ඕනේ. මොහාන් එතන කොහොමද පේරන්ට් රෝල් එක මං කියන්නේ ඒක හරි ට්‍රිකි තැනක් නේ. අපි කොහොමද මේ අපි නිකන් ඒ වගේ තැනකදී පේරන්ට්ගේ මැදිහත් වීම වෙන්න ඕනේ කොහොම කියලාද ඔයා හිතන්නේ? Yeah, thank you. Good question. Thank you for having me. Some of you know me, some of you don't. So I'm Mohan. I have two kids. Lamai denek inno ekkene kiyada 4යි අනිත් එක්කෙනාට 8යි, you know. So I've been here a long time, so it's good to be here and talk to you guys, you know. Tricky thing, bullying and how to deal with that. The good thing is we're in New Zealand, right? We're in New Zealand, we have lots of rights. As parents, we have lots of rights, and as kids, we have lots of rights, you know. The key thing is we need to have a good connection with our children before problems come. Problems එනකොට අපි විසඳන්න යනකොට මොකක් වෙලාවට හරි අමාරුයි මොකද අපේ කනෙක්ෂන් එක ළමයින්ත් එක්ක හොඳට තිබෙන්නේ නැත්තම්. So what we need to focus is initially to have a good connection with our kids. One of the key things in the best outcomes for children is the healthy attachment with their parents. We try to get into a power struggle with our kids. So when we have a power struggle, they sometimes can't trust us to connect with us. Again, and then මම පොඩි කාලේ ඉන්නකොට හරි බයයි තාත්තට කතා කරන්න. මොකද you know වැරද්දක් කිව්වොත් කන්ට ගහනවා, you know. He's a good guy now, you know. But I was scared of him, you know. ඒ දවස්වල තාත්තා ගෙදර එනකොට මමයි මගේ කසින් අය අපි ඇඳට දෙනවා නිදා ගන්න ටිකමන්ට. මොකෝ මේ පොත් ගන්න කියනවා. පොත් ගත්තයින් පස්සේ ටොකු දෙක තුනක් කනවා. ඉගෙන ගන්න. ඒකින්ද අපි නිදි ආයෙත් ඉස්සෙල්ලා. හරි. දැන් ඒ බය තිබ්බා පොඩි කාලේ. හැබැයි
දැන් මෙහෙ ඒ සිස්ටම් එකට වැඩ කරොත් හරි අමාරුයි. මොකෝ මෙහෙ හරි ඕපන් සිස්ටම් එකක් තියෙන. You guys already know that. මොකෝ හැමදේම available for our kids. You know, internet, other children, other values, other beliefs ඔක්කොම තියෙනවා ඒගොල්ලන්ට. So our first primary focus needs to be building a healthy attachment with our children without the power struggle. අපි කවදාකවත් කියන්නේ we have to be friends with our kids. We can't. We are the parents. But within that, අපි ඒගොල්ලන්ට දැනගන්න අපි මේ පෙන්ලා දෙන්න ඕනේ they can talk to us. එන්නේ when we bring ourselves down to their level and able to have a communication with them so that they feel understood. ඒගොල්ලන්ට තේරෙනවා නම් අපි ඒගොල්ලන්ව understand කරනවායි කියලා they will always trust to come to us. Right? ඔය bullying වගේ trauma situations එනකොට දැන් මං deal කරනවා හුඟක් sexual abuse වුණ කට්ටියත් එක්ක. හැබැයි හුඟක් කට්ටිය කියනවා මං තාත්තලාට අම්මලාට මං තාම කියලා නැහැ කියලා. ඇයි? ඒගොල්ලෝ බයක් තියෙනවා මං කිව්වොත් ඒගොල්ලෝ මාව විශ්වාස කරන්නේ නැහැ එක. එහෙම නැත්නම් ඒගොල්ලෝ මට බනි මගේ වැරද්ද හින්දා තමයි ඒක උනේ කියලා. මොකද මම ක්ලබින් ගියා මම හරි කරයි කියනකොට මොකද? ඒකින්ද ඒගොල්ලෝ හිතනවා මට කියන්න බෑ ඒගොල්ලෝ මට විරුද්ධව කතා කරයි කියන එකට. ඇයි එහෙම ඇවිල්ලා තියෙන්නේ? Because they struggle to trust their parents because of the hierarchical structure. Hierarchical structure එක තියෙන්න ඕනේ හරි තැනට. හැබැයි අපි ඒක හැම තැනටම පාවිච්චි කරනවා. You know, sometimes when we need to guide them, like, you know, earlier part of the hey, stop, because I don't want her running onto the street, so I need that structure there. But by playground I can't yell, hey, don't, you know, you can't tell her off for running there because that's the environment she needs to run. අපි දැනගන්න ඕනේ කොහොමද අපි හරි environment එකේ අපේ tools පාවිච්චි කරන්නේ, right? So we need that attachment. Now going back to the bullying, first thing we need to teach our kids is their own worth and value. Worth and values. වටිනාකම. Thank you. ඒගොල්ලන්ගේ වටිනාකම මොකක්ද කියන එක. අපි හැමෝටම තියෙනවා set of values. You know, මගේ value තමයි I like trust, I like loyalty, I want to achieve well in life, I want to please my family, I want to look after those are my values. අපි ළමයින්ට education කියන්නේ we want to teach them math, science, all of these things. That's not their identity. You know, that's what they do. That's just a job or a skill set they have. But their identity is far deeper. ඒක එන්නේ our set of values වලින්. ඉතින් මේ values ටික අපි ඉස්සෙල්ලා develop කරන්න ඕනේ. එතකොට අපි bullying situation එකට ගියාම මට කවුරු හරි කියලා කිව්වොත් මේ ඇත්ත කතා කියන්නේ මට විතර කියනවා මොකද්ද මතකත් නැහැ කොහොමද කියන්නේ කියලා. you know කන්නඩ දානකොට මොකද්ද කියන්නේ they used to tease me for my wearing glasses. මම කන්නඩ දාන පොඩි කාලේ ඉඳන් මට එක එක ඒවා කියන දවස්වල you know මොකද්ද බෝතල් අඩියා අර එහෙම එක ඒවා කියනවා හරිද කන්නඩි පොළඟ ඔක්කොම අහලා තියෙනවා හරිද ඔන්න ඔක තමයි පොළඟ නම අමතක වෙලා තියෙනවා කන්නඩි පොළඟ එක ඒවා කියනවා මට ඒ දවස්වල හරියට රිදෙනවා ඒ දවස්වල අයි ඉතින් බේබි මම ඕන කමින් නෙමෙයි කන්නඩි දාන්නේ පෙන්න තින්දනේ හැබැයි මම ඉගෙන ගත්තේ ඔබ කන්නඩි දාන්න එක නෙමෙයි මගේ ඩෙන්ටිටි එක මගේ තියෙන දැනුමයි මං කොහොමද මිනිස්සුන්ව බලාගන්නේ මං කොහොමද ඉගෙන ගන්නේ මං කොහොමද you know වටේ ඉන්න කටට උදව් කරන්නේ those are my values you know ඒ ඩෙන්ටිටි එක මගේ බිල් කරලා තිබ්බහම අර මිනිහෙක් මට එලකෝ මොකද්ද මේ මොන පොළඟද කන්නඩි පොළඟ කිව්වහම it's not a big deal මං දන්නවා එතකොට ඒ ප්‍රශ්නේ තියෙන්නේ එයාගේ මගේ නෙමෙයි කියන එක. So first thing we need to do is to take time to build the set of values in our children. And that's a really hard task. ඒක හරි ලේසි දෙයක් නෙවෙයි. මොකෝ අපි පොඩි කාලේ ලොකු වෙනකොට අපි හුඟක් changes වෙනවා අපේ ඇඟේ. අපේ hormonal changes වෙනවා, අපේ society social structure එකේ changes වෙනවා, ඊළඟට අපේ knowledge එක වෙනස් වෙනවා. හුඟක් changes වෙනවා between 5 till 18. හරි ඒ වගේම තමයි ගෑන් ළමෙක් biggest changes වෙනවා between 18 to 25. So lots of changes take place. ඒ changes එක අපේ අර value set එක තිබ්බේ නැත්නම් we get suckered into believing what others say. හරි මොකෝ අපි ඒගොල්ලන්ගේ value set එක improve කරන්න එතකොට ඒගොල්ලන්ගේ internal dialogue එක ඒගොල්ලන්ට positive වෙනවා. අපේ positive internal dialogue එකක් තිබ්බොත් මොන ප්‍රශ්නයක් වුණත්
අපේ ජොබ් එක වෙනස් වුණත් රට වෙනස් වුණත් ස්කෝල වෙනස් වුණත් අපි දන්නවා අපි කවුද කියන එක. එතකොට we can adapt and change. But අපිට අර secure attachment එක තිබ්බේ නැත්නම් when these things happen we break down. එතකොට තමයි anxiety එනවා, depression එනවා, you know, all these things come place, you know. සමහර කට්ටිය ඉස්කෝලේ යන්න බැහැ කියනවා, a lot of issues. Because why? They haven't built their internal structure. So one of the key things is, number one, take the time to build the internal structure. Second thing is that every child should have a community, a group of friends. And if they don't have it, teach them how to do that. Show them how to do it. මොකෝ අපි දන්නවා දැන් පොපියුලර් ගෲප් එකේ ඉන්න ළමයෙකුට ખાલી කරාතුරකින් තමයි කවුරු හරි බුලි කරන්නේ. මොකෝ why they are secured by the community. ඒ වගේම තමයි අපි බැලුවොත් අපි ඉන්නවා community එකක්. You know, මම ක්‍රිකට් ගහනකොට වයි හිටිය ක්‍රිකට් community එකක්. You know, got into trouble but you know in the community. ඒ community එක අපුව safe එකේ තියාගන්නවා. ඒකින්ද දැන් මගේ ළමයි ටිකට අපේ ඉන්න cousins ලා ගොඩක් අපි හරි focus එකක් දානවා ඒ කට්ටියව ගෙනල්ලා සෙල්ලම් කරන්න එක trips යවන්න, you know, look after each other. මොකෝ ඒක හරි වටිනවා. ඒ වගේම තමයි දැන් ආරලී සමහරලාට යනවා play dates වලට. ඔය එහෙම නැත්නම් යාළුවෙක් ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් ඉඳලා එනවා. අපි සමහරලාට කියන යන්න බැහැ. මේ අපි දන්න ඒගොල්ලන්ගේ තාත්තලා කවුද අම්මලා කවුද බයයි. එහෙම නෙවෙයි අපි දැනගන්න ඕනේ අම්මලාගේ තාත්තලා දැනගෙන අඳුරගෙන ළමයිව එහාට මෙහාට move කරන්න මේ රටේ. එතකොට ඒගොල්ලන් ඉගෙන ගන්නවා මේ රටේ cultural system එකයි cultural how things work here. That way they can read the signs before it happens. Right? And so first thing is their values, second thing is their community, third thing is they have to be able to have the courage to talk. Right? මොකෝ අපේ hierarchical system එක තියෙනකොට one of the things we struggle with is to challenge our authority. දැන් පොඩි කාලේ තාත්තට කවදාකවත් I can't speak to him, you know. Some people know him but you know but we need to break that because we need to be able to teach them කොහොමද they use their voice to speak. ඕන situation එක we got to teach them to speak. හැබැයි ඒක එන්නේ ඒගොල්ලන්ට අපි පුරුදු කරන්න ඕනේ කොහොමද ඒගොල්ලෝ අපිට කතා කරන්න කියන. ඒ කියන්නේ disrespectful විදියට නෙමෙයි. But how to use the voice to speak to us to communicate. Hey, that's not nice. දැන් මගේ පුතා අවුරුදු 4යි. එයා දවසක් මේ ළඟදී chocolate දෙකක් ඉල්ලලා ඒමි කිව්වා නෑ you can't have two chocolates. එයා ඒමිගෙන් අහනවා why do you always make me feel bad? අවුරුදු 4යි. You know, I'm not making you feel bad. First thought is in Amy's head is that hey, I'm your mom, you listen to me. No, but instead what she did was, look, you feel bad, that's not what I did. But I'm glad you're telling me how you feel. However, you're still not going to get 2 pieces of chocolate. Right? But I acknowledge that it feels unfair. අපි acknowledge කරනවා ඒ වෙලාවේ ඒක හරි emotion එක there's injustice, but we don't shut that down. හැබැයි we keep our authority because it's not healthy for them to have lots of chocolate, you know. However, we encourage them to keep talking. A encouragement එක තමයි ඉස්සරහට යන්නේ. Then when people do something unhealthy to them, they can speak out and they can reach out for help. And then as parents, if they reach out, first thing is you have to believe them. හරි? ඒගොල්ලෝ ඇත්ත කිව්වත් බොරු කිව්වා වුණත් first you start by the point of believing them. Because if you don't believe them, they're not going to come back to you again. And then ask them the question, what would you like me to do? මොකද සමහරවිට දැන් කවුරු මොකක් කියපු ගමන් මම හිතනවා මම රුටි ගිහලා ගහලා එනවා කියලා. හරි. අත කතාව ඒමි වට ඇවිල්ලා කිව්වා දවසක් කිනෝ මොකෝ ඉස්කෝලේ ඉවරලා විනාඩි 10ක් ඉන්නවා මේ පරිපෙලේ වාඩිලා මේ ආච්චිසිය ගිහලා වරගෙන ගෙදර එනකන්. It was so cold, she was hugging this boy. I was like, what? I was ready to go beat this boy up. You know, I'm like, I'm going to go talk to him. And he's only 7. What are you talking about? But I was ready, you know. But I'm ready to fight. But that's the worst thing I can do. Because then safe they overreact. So that's why we need to take a step back and ask them the question, what would you like me to do? මං කියන්නේ ඒගොල්ලෝ කියන හැමදේම අපි කරනවායි කියලා. But at least අපි ඒගොල්ලන්ට එතන තනක් හදලා දෙනවා ඒ voice එක වැදගත් කියන විදිහකට. So that way they will keep coming and talking to us. After that, then I listen to what they say. Then I decide, okay, can I use that? And ඊළඟට මං දන්න දේවල් එකත් මම මොනවද කරන්න කියන එක.
So then I will be like, okay, දැනගත්නයින් පස්සේ I definitely will go and talk to the elders in the church or principal or who teachers to put a structure on. හැබැයි මේ රට යන දැන් අරලියව බුලි කරලා තියක පාරක් kindergarten ගෙනකොට one of the things I asked them is I need a safety plan to keep Aralia safe because this kid bit her face. You know, මගේ ගෙදරට මේ teeth mark එකක් තියෙනවා. She was a kid, but so I was ready to fight with the whole world. I don't know about you guys. I'm very loyal to my family, you know. So, but I went to the school and I said, look, මට දෙන්න safety plan එකක් ලියලා මොකද්ද ඔයගොල්ලෝ කරන්නේ මෙයා කොහොමද බලාගන්නේ written up and ඒගොල්ලන්ට plan එකක් තියෙනවා teacherට plan එකක් වෙනවා මට plan එකක් වෙනවා ඊළඟට මම අරලියට ඒ plan එකේ සමහර කියන්න පුළුවන් දේවල් කියලා දුන්නා. So එතකොට everyone is aware of what's happening. So bullying doesn't have to be a thing that defines a kid's life. අපි දන්නවා දැන් trauma එකක් වැඩි වෙන්නේ කවුරු හරි ඒ trauma එකකින් if they go through the trauma by themselves. හැබැයි ඒගොල්ලන්ට support group එකක් ඉන්නවා නම් the trauma they feel goes down. ඒගොල්ලෝ experiment එකක් කරා car accident එකක් වුණාම hospital එකට මේ patients ලා ගෙනිච්චාම ඒ patient එක කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට trauma තිබ්බේ නැහැ. But if they went by themselves they had trauma. So our attachment reduce a lot of issues. So take the time to attach to your kids. It's not a power struggle. You're already the parent. You know, you don't have to establish that. They already know you're the parent. They will fight and argue with you, but you already know they're the parents. But take the time to talk to them. Meet them where they're at. That's very important. So set of values, community, giving them a voice, connecting with them and coming up with a solution to managing it are those are the key things, you know, for me. Yeah. Hopefully that answers the question. Very nice answer. Very structured. Thank you.